හායි යාළුවනේ. ඉතින් ඔයාලට කොහොමද? අද අපි දෙන්න ඔයාලට කියා දෙන්න යන්නේ ගෙදරදී රසම රසට ලේසියෙන්ම හදාගන්න පුළුවන් ක්‍රිස්පි චිකන් සබ්මරීන් ගැන. ඉතින් මේක හදාගන්න ගොඩක් ලේසියි. මුලින්ම අපි මේ විදිහට භාජනයකට ඉඟුරු සහ සුදුලූණු මේ විදිහට හීනියට කපාගත්ත ඉඟුරු සහ සුදුලූණු භාජනයකට දාගන්නවා. කෑලි මිරිස්, කහ කුඩු මේ මිශ්‍රණයටම එකතු කර ගන්නවා. ඔයාලට අපි මේ ගන්න ප්‍රමාණයන් පහතින් කමෙන්ට් කරලා ඇති. ඊට පස්සේ අපි මේකට පාන් පිටි මේස හැඳි 6ක් වගේ එකතු කර ගන්නවා. ඊළඟට අපි ඒකට ගම්මිරිස් එකතු කර ගන්නවා. දැන් අපි මේ විදිහට කිරි මේස හැඳි 3ක් විතර එකතු කරගමු. අපි නම් මේකට ෆ්‍රෙෂ් මිල්ක් තමයි පාවිච්චි කරේ. දැන් අපි මේ විදිහට මේ ටික හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ විදිහට චිකන් ටික කපා ගන්න ඕනේ. අපි මේ වෙනුවට භාවිතා කරේ චිකන් කටු රහිත චිකන් වල චිකන් තායි කොටස. පාගත්ත චිකන් ටික අර අපි හදාගත්ත මිශ්‍රණය හොඳින් මිශ්‍ර කරන්න ඕනේ. ඔයාලා හැන්දකින් හරි ගෑරුප්පුවකින් හරි මේ චිකන් වල අර මිශ්‍රණය හොඳට ගෑවෙන විදිහට හොඳට මිශ්‍ර කරගන්න. ඊළඟට අපි චිකන් ටික බෙද ගන්න හදන්නේ. මේ විදිහට තේ ටික හොඳින් රත් වුණාට පස්සේ මධ්‍යම ගින්දරේ චිකන් ටික රන්වන් පැහැ වෙනකන් හොඳට බෙද ගන්න ඕනේ. මේ විදිහට විනාඩි 10ක් විතර චිකන් ටික හොඳට බැඳ ගන්න. ඊළඟට අපි බන්ස් ටික ලෑස්ති කරගන්නයි යන්නේ. ඔයාලට මේවා ලේසියෙන්ම සුපර් මාකට්ස් වල බේකරි වලින් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බන්ස් ටික කපාගෙන බන්ස් වල හොඳට බටර් ටිකක් මේ විදිහට ගා ගන්න ඕනේ. දැන් අපි පෑන් එකක් ලිපේ තියලා අපි බටර් ගාගත්ත බන්ස් ටික බටර් ගාගත්ත කොටස යටට හිටින විදිහට පෑන් එකේ තියලා හොඳට ටෝස්ට් කරගන්න ඕනේ. දැන් ඊළඟට අපි බන් එක මැදට දාන රසම රස සෝස් එක හදාගන්නයි යන්නේ. ඒකට අපි මුලින්ම තක්කලි සෝස් මේස හැඳි 3ක් දාගන්නවා. ඊළඟට මයෝනීස් මේස හැඳි 2ක් දාගන්නවා. ඊළඟට මේකට ගම්මිරිස් ස්වල්පයක් එකතු කරගන්නවා. මේ විදිහට හොඳට මේක මිශ්‍ර කරගන්න ඕනේ. දැන් ඉතින් අපි චිකන් සබ්මරීන් ටික හදාගන්නයි යන්නේ. මේ විදිහට බන් වල හොඳට අපි හදාගත්ත සෝස් එක හොඳට මේ විදිහට ගා ගන්න. ඊළඟට අපිට සෝස් එක උඩින් තියන්න ඔයාලා කැමති විදිහට සලාද කොළ, තක්කාලි, ලූණු ඒ වගේ ඔයාලා කැමති දෙයක් ඒකට එකතු කරගන්න පුළුවන්. අපි නම් මේ විදිහට බන් එකේ සෝස් ටික ගාගෙන ඊළඟට සලාද කොළ, ලූණු, තක්කලි අපි බෙදගත්ත චිකන් මේ විදිහට මැදට එකතු කරගත්තා. ඉතින් මේ තියෙන්නේ අපි දෙන්න ගෙදරදිම හදාගත්ත රසම රස ක්‍රිස්පි චිකන් සබ්මරීන් බන්.
මේක නම් ගොඩාක් සොෆ්ට් එකට වගේම ක්‍රිස්පි ගතියට තිබුණා. ඉතින් ඔයාලටත් මේ වගේ ගෙදරදී රසම රසට ඒ වගේම ලේසියෙන්ම මේ විදිහට සබ්මැරීන් බන් හදාගන්න පුළුවන්. එහෙනම් ඔයාලත් try කරලා බලන්න. එහෙනම් යාළුවනේ අපි ඊළඟ වීඩියෝ එකෙන් රසම රස කෑමක් අරන් එන්නම්. ඔයාලට සුබ දවසක්.